මොනවා කෙවින් ආපහු ඔෆිස් එකට ඇවිල්ලා? නැත්නම් මොකද මම දැන් දුවව අරගෙන එළියට එනකොටත් එයා මේ ඔෆිස් එකේ එළියට වෙලා කුරුමානම් අල්ලල්ලා ඉන්නවා. දැන් මොකද්ද මේකේ තේරුම? දැන් බලන්න ප්‍රසාද් මම මගේ වැඩ සේරම පාඩු කරගෙන මගේ මේ පන්ති පාඩු කරගෙන මගේ රස්සාවත් පැත්තකට දාලා මම මේ දුවගේ පස්සෙන් ඉන්නවා ආරක්ෂාවට. එහෙම තීදිත් මේ යකා තාමත් අපේ දුවගේ පස්සේ පන්නනවා. මට හිතෙනවා අයි අපි මේ මිනිස්සුන්ට තවත් උදව් කරන්න කියලා. දැනත් මෙහෙමයි. ඒ මිනිස්සු පොරොන්දු වලට දෙන්නේ මේ වගේ වටිනාකමක් නම් වගකීමක් නම් මොකටද අපි තවත් මේ මිනිස්සුන්ට පිළිවෙන් සදාචාරය රකින්නේ? මම මේ හරිම දෙගිඩියාවක ඉන්නේ මේ මං දුව ආපහු වෙතන මේ වැඩට යවනවද නැද්ද කියලා. දැනට කියන්න මං ওই පොන්සේකා කියන මිනිස්සයව මාර විදිහට විශ්වාස කළා. මට දැන් නම් ওই මිනිහව සත පහකට වටින්නේ. මේ ජයනාත් පොරොන්දු දුන්න මිනිස්සයාටම ජයනාත් කතා කරලා විස්තරය කියන්නේ. හෙලෝ අනේ මිස්ටර් ජයනාත් මේ මිස්ටර් ජයනාත් ලගෙන් කෝල් එකක් අපිට එනකොට ඒක දකින්න එකත් හරිම ලොකු සතුටක්. පොන්සේක මහත්තයා මම මේ සුහද කතා බහකට නෙමෙයි ගත්තේ. ඔබතුමන්ලා මේ ඊයේ දෙන පොරොන්දු අද වෙනකොට මේ කඩ කරනවනේ. අයි මිස්ටර් ජයනාත් මොනවද දැන් වෙලා තියෙන්නේ කියන්නකො මොකද්ද කැඩිච්ච පොරොන්දුව මොකද්ද? දැන් මගේ දුව සතයක් බලාපොරොත්තු නොවි යුතුයකමක් හැටියට. ඔය බාගෙට ඉවර කරලා තියෙන වැඩ ටික ඉවර කරන්න දැන් එන්නේ ඔෆිස් එකට. එහෙම යුතුයකමක් හැටියට එන වෙලාවේ මොකද්ද මේ ඔබතුමාගේ පුතාව අපේ දුව යන එන තැන් වලට එවන්නේ? මොනවා කෙවින් ආපහු ඔෆිස් එකට ඇවිල්ලා? නැත්නම් මොකද මම දැන් දුවව අරගෙන එළියට එනකොටත් එයා මේ ඔෆිස් එකේ එළියට වෙලා කුරුමානම් අල්ලල්ලා ඉන්නවා. දැන් මොකද්ද මේකේ තේරුම? මෙහෙමයි මිස්ටර් ජයනාත් මම කෙවින්ටයි නිම්නාවිටයි වෙන වෙනම ඔෆිස් දෙකක් ලෑස්ති කරලා තියෙන්නේ. දෙන්නා මුණ නොගැහි වැඩ කරන විදියට. මම නම් කීයටවත් හිතන්නේ මේ කෙවින් නිම්නාවි ඉන්න ඔෆිස් එකට ආවා කියලා. ඒක තමයි ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද උංගා දේවල් දැනගන්නකොට ඔබතුමා ප්‍රමාදේ වැඩි. නෑ මිස්ටර් ජයනාත් මෙහෙමයි. ඒ දෙන්නගේ ඩියුටිස් වලදී දෙන්නා හම්බෙන්නේ නැති විදියට තමයි මම මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අනිත් එක කෙවින් මට ඒ ගැන පොරොන්දු වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ මේ කෙවින් ඔෆිස් එක ඇතුළට ඇවිල්ලා තියෙනවද? නෑ ඉතින් එයාට රාජකාරී තියෙන එළියේනේ.